ලෑස්තිද? හරි. ඉතින් ඉක්මන් කරන්න. පරක් වුණොත් මේ ට්‍රැෆික් එකේ යන්න ලේසි වෙන්නේ නැහැ. පස්සේ පොඩි එකෙක් ඉන්නවනේ. අපන්නේ කොහෙද තියහන්? උ ෆොටෝ ගත්ත නම් අපි මාත් වෙනවා. පවුපින් බල බල ඉන්න වෙලාවක් නෙමෙයි යකෝ මේක. වෙඩි තියහන් යකෝ. පිස්සුද? ඒ පොඩි එකා මගේ එකා වගේ. තොට දැන් මම වෙඩි තියන හොඳේ. හා? ටිකිරි අද පුතාහරගෙන යන ප්‍රමාහාර වැඩක් නේ උනේ. මං හිතන්නේ සල්ලි මං කොල්ලයක්. කට්ටියක් වෙඩි තියාගත්තා. හොඳ වෙලාවට මං පින්තූර ටිකකුත් ගත්තේ. එක පාරටම මුන් අපි ඔයල වගේ නාවනේ ටිකිරි. මං බයිසිකලේ එලෙව්ව මාර එලවිල්ලක්. ඔන්න පුතත් දැක්කා. නේද පුතා? අම්මේ කාලෙකට පස්සේ තමුචිත් එහෙනම් ෂෝක් වැඩක් කරලා තියෙනවා. ටොප්නේ ඔයි. බන්ටි
මෙව්වා පත්තරේ දාපු ගමන් අපේ පත්තරේ සේල් එක ෂුවර් එකටම වැඩි වෙයි. තමුසේ අර හැමදාම ඉල්ලන ප්‍රොමෝෂන් එකටත් හොඳක් වෙයි. බන්ටි තමුසේ කිව්ව නේද උන් තමුසේව දැකලා තමුසේක පස්සේ එළවන් ආවා කියලා. ඒකනේ සර්. ඒ වුණාට මම බය වුණේ නැහැ. ඒ වුණාට බන්ටි තමුසේ ටිකක් ප්‍රවේශම් වෙනවා. මතකනේ අර එකපාරක් ඇමතියෙක්ගේ පින්තූරයක් අරගෙන දාගත්ත ලෙඩේ. ඔව් සර්. ඒ බන්ටි මොකටද තමුසේ මේ කරේ? Sorry, sir. මල්ලා තමුසේ කෙනා පින්තූර ටිකක් පිච්චුවනේ. ඒව නම් ප්‍රශ්නයක් නැහැ සර්. මං වෙන කොපි ටිකක් ගහලා ගෙනත් දෙන්න. Sorry, sir. මල්ලෝ තමුසේ මාව පිච්චිලා මෙන්න. මොකද බුරු මොකරන්නේ? අපිට මේ ගුරුවෝ එකින් එක ගහපන්. ඔව් කොල්කපයි. කබන් ගෑවන නාගෙන වතුර බාජුකුත් කියන. වලා ගල්ලිප්පක් හරවැද්දා. කොහෙන්ද ෆොටෝකාරේ කොයි වෙලාවෙ ඔතෙන්ට ආවේ? කොහේ කෙද්දමු? කවුදමු? ඒකනේ අපිටත් හිතාගන්න බෑ මු කොහෙන් කඩාපාත් වුණාද කියලා. අපේ කරුම වෙලාව නේ. ඉක්මනටම මු හොයාගෙන ඉතින් කැමරාවයි ෆොටෝ ටිකයි අපේ අතට අරගෙන මු ඉවරයක් කළා දාන්න ඕන. නැත්නම් අපිත් ඉවරයි. සයිකලේ නම්බරේ නම් මට මතකයි. ඒක හොඳයි. කොහොම හරි ඕකව ඉක්මනට හොයා ගන්න ඕන. ඊට පස්සේ ඕකව මෙහාට ගෙනල්ලා අඳු කඩලා අත් අඹරවලා මොනවද මොච්චර කල්පනා කරන්නේ? කීම වෙලාවට මොටරසයිකල් නම්බරේ? 21.2. ගම මහන්සිය ඇතිනේ මොනවා හරි බොමු. අවුලක් නෑ. ටිකිරි මේ රාළ හැමිලා දෙන්නට බොන්න මොකුත් ගේන්න. පුදුම වීර වැඩක් නේ ඔබතුමා කරලා තියෙන්නේ. ඔය කවුරු මොනවා කිව්වත් නිර්භීත මාධ්‍යවේදීන් කට්ටියකුත් මේ රටේ ඉන්නවා. ඔව් මාත් අතෑරියේ නෑ. මං තව හොඳ පින්තූර ටිකක් ගන්න ඕක මගේ පස්සේ එලවගෙන ආවේ නැත්තම්. පත්තරේ දාන්න කලින් මේවා අපිට ගෙනත් දෙන්න තිබුණනේ. කිව්වට තරහ වෙන්න එපා. මිස්ටර් බන්ටි කරපු මේ වැඩේ ගැන අපේ ලොකු සර්ගේ හිතේ එච්චර හොඳ නෑ. ඔව් මං කිව්වත් එක්ක අපේ මේ කත්රු මහත්තයානේ දැන් ඉතින් ඕක ගැන කතා කරලා වැඩක් නෑ. වෙච්ච දේ වෙලා ඉවරයිනේ. කොහොම වුණත් මිස්ටර් බන්ටිට වෙන්නට වඩා පරිස්සම් වෙලා ඉන්න වෙයි. මං හිතන්නේ උන් දරුණු හොරු කට්ටියක්. Thank you.